කොච්චර කාලයකට ඔහොම ඉන්නද පැත්තකට වෙලා මේ ලෝකෙට ඔයා බිහි වුණේ මේ ලෝකෙට ඔයා පැත්තකට වෙලා කාත් කවුරුත් නැති කෙනෙක් වගේ ඔය කල්පනා කරගෙන සිදුවුණු දේවල් ගැන හිතලා ඒ දේවල් ගැන හිතලා ඉදිරියක් නැහැ කියලා ඔහොම ඉන්නද මේ ලෝකෙට බිහි වුණේ නෑ මම එකක් කියනවා පැත්තට වෙලා ඉන්නේ තනි වෙලාද උත්තරයක් නැද්ද ගැටලුව තියෙනවද ප්‍රශ්න ගොඩාක් තියෙනවද ඔලුව උස්සන්න බැරිද රැට නිදා ගන්නකොට විතරයිද සැනසීම එහෙම නැත්නම් රැට නිදා ගන්නත් බැරිද එහෙම නැත්නම් ඔයා හිතනවාද මට නිින්ද ගියාම ඇති කියලා ඇහැරුනේ නැත්නම් හොඳයි ඇයි ඇහැරුණා නම් ප්‍රශ්න කරදර පහුගිය දේවල් යාළුවෝ අනම්මන කවු ගොඩක් අය ඉන්න ඇති හැබැයි අද කවුරුත් නැතුව පැත්තකට බැලඳද මං කියනවා ඒකට නෙමෙයි ඔයා මේ ලෝකෙට ආවේ ඒක අත්දැකීමක් විතරයි ඒ අත්දැකීම උපයෝග කරගෙන ජීවිතය ඉදිරියට යන්න මොකද යොහන් 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ මෙහෙම කියනවා මාර්ගයේද සැබෑවද ජීවනයේද යේසුස් වහන්සේ උන්වහන්සේ වාගේ උත්තරේ නැති තැන උත්තරයක් හොයාගන්න ඒක තමයි යේසුස් වහන්සේ වාගේ උත්තරේ මොකද ලූක් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියලා මොකද්ද කියන්නේ උන්වහන්සේ ආවේ නැති උදේ සොයන්නට ගලවන්නට කියලා එන්න යේසුස් වහන්සේ විතර උත්තරය හොයාගන්න යේසුස් පිටට